යාළුවනේ අදත් ඔයාලව පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. හොඳයි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙතන තියෙනවා MS වර්ගයේ 6 watt කලවස් හතරක් තියෙනවා. ඉතින් මෙන්න මේ කලවස් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට XLR වයර් දෙකක් සහ power අපිට කපල් කරගන්න පුළුවන් විදිහට වයර් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ කෙළවරේ තියෙන power can එකේ වයර් ටික තමයි මෙන්න මේ දෙන්නේ. අපිට මෙන්න මේ වගේ power කපල් කරගන්න සහ XLR වයර් ටික කපල් කරගන්න power can එකටම මේ විදිහට අපිට කේබල් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කලවස් එකේදී මේ වැඩේ අපිට ලේසි. නැත්නම් අපිට වෙනම XLR කේබල් මේකට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම මුලින්ම මෙන්න මේ පළවෙනි කලවස් එකේ මෙන්න මේ කේබල් වලින් මම මෙන්න මේ කේබල් එක තමයි අපිට DMX එකට සම්බන්ධ කරගන්න දෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඊළඟ කලවස් එකට මෙන්න මේ ෆීමේල් කේබල් එක තමයි සම්බන්ධ කරගන්න ඕන. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේල් ජැක් එක තමයි අපිට මෙන්න මේ විදිහට පින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් දෙකේ වෙනස වල පේනවා ඇති. ඉතින් මෙන්න මේ මේල් එක තමයි අපිට DMX එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒක නිසා මේ පළවෙනි කලවස් එකේ ෆීමේල් පැත්ත මම දෙවෙනි කලවස් එකේ මේල් පැත්තට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊළඟට දෙවෙනි කලවස් එකේ ෆීමේල් පැත්ත තුන්වෙනි කලවස් එකේ මේල් පැත්තට සම්බන්ධ කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි කලවස් එකේ ෆීමේල් පැත්ත හතරවෙනි කලවස් එකේ මේල් පැත්තට සම්බන්ධ කරගන්න ඕන. ඉතින් එහෙම නැත්නම් අපිට බලා ගන්න පුළුවන් මේ කලවස් එකේ ඔයාලට පේනවා ඇති DMX in කියලා කේබල් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි DMX එකට දෙන්න ඕන. ඉතින් මේ කලවස් එකෙන් අවුට් වෙන එක තමයි ඊළඟ කලවස් වලට දිගට දිගට කපල් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ කලවස් වල සිග්නල් කේබල් ටික සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊළඟට මේ කලවස් එකේදී අපිට තවත් ලේසි අපිට පවර් එකත් මේ විදිහටම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පළවෙනි කලවස් එකේ කේබල් එක මේ විදිහට දෙවෙනි කලවස් එකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට දෙවෙනි කලවස් එකෙන් පවර් එක තුන්වෙනි කලවස් එකට සම්බන්ධ කරගන්නවා. ඉතින් මෙතනදී අපිට එක පවර් ඉන්පුට් එකයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකට අපි විදුලි සම්බන්ධ කරාම කලවස් හතරම වැඩ කරනවා. ඊළඟට තුන්වෙනි කලවස් එකේ කේබල් එක හතරවෙනි එකට මෙන්න මේ විදිහට පවර් එක සම්බන්ධ කරගන්න. එතකොට අපි දැන් මේ කලවස් හතරේ සිග්නල් වයර් ටික සම්බන්ධ කරගෙන තින්නේ. ඒ කියන්නේ DMX ලයින් එක, ඒ වගේම පවර් ලයින් එක සම්බන්ධ කරගෙන තින්නේ. ඊළඟට අපිට මෙන්න මේ පළවෙනි කලවස් එකේ මෙන්න මේ විදිහට පවර් එකට සම්බන්ධ කරගන්න වයර් එකක් ඉතුරුලා තියෙනවා. දැන් ඉතින් මෙන්න මේ වයර් එක මම මල්ටි ප්ලග් එකට සම්බන්ධ කරගන්නවා. හොඳයි, ඔයාලට පේනවා ඇති කලවස් හතරම ඔන් වෙලා තින්නේ. ඊළඟට අපි මෙන්න මේ කලවස් හතර DMX එකෙන් ප්‍රෝග්‍රෑම් කරන නිසා මෙන්න මේ විදිහට හදා ගන්න ඕන. පළවෙනි කලවස් එක අපි D1 කියන එකට ඕන දාගන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන මෙනු බටන් එකෙන් මේ වෙනස් කරලා මෙතන
1 කියලා දාලා එන්ටර් කරගන්න තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ අප් ඩවුන් බටන් දෙකෙන් මේක වෙනස් කරගන්න මේ විදියට. ඉතින් අපිට පළවෙනි කලවස් එකට 1 තමයි දාගන්න තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ විදියට 1 කියලා දාගන්නවා. ඊළඟට අපි දෙවෙනි කලවස් එක 17 දාගන්න ඕනේ මේ විදියටම. ඊළඟට තුන්වෙනි කලවස් එක මේ විදියට 33 දාගන්න ඕන. ඊළඟට හතරවෙනි කලවස් එක මේ විදියට 49 දාගන්න ඕන. ඉතින් මේ විදියට තමයි දිගට කපල් කරගෙන යන්න දෙන්නේ 16න් 16ට. හොඳයි ඉතින් අපි ලයිට් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඊළඟට බලමු අපි DMX එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. හොඳයි ඉතින් මම කලවස් 4 සහ DMX එක මෙන්න මේ විදියට තියාගත්තා. ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. ඉතින් ඊළඟට අපි මේ තින්නේ අපිට මේ වගේ වයරයක් ඉදුණා. පව එක කපල් කරලා වුණාට පස්සේ මේ විදියට අපිට එක පව ගෑන් එකකින් වයරයක් ඉදුණලා දිනවා. ඉතින් ඒක අපි කරන්ට් එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට කලින් මේ තින්නේ පළවෙනි කලවස් එකේ DMX ඉන් එක. ඉතින් මේක අපිට මේ DMX එකේ අවුට් එකට සම්බන්ධ කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදියට DMX එකට ඒ කේබල් එක සම්බන්ධ කරනවා. හොඳයි කේබල් එක සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි DMX එකේ සහ කලවස් ටිකේ පවර් සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදියට කලවස් 4ට සහ DMX එකට මෙන්න මේ විදියට පවර් දෙනවා. ඊළඟට අපි DMX එක ඔන් කරගමු. හොඳයි දැන් කලවස් 4 DMX එකට සම්බන්ධ කරගෙන තින්නේ. ඉතින් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක හරියද කියලා බලන්න පුළුවන්. අපිට මෙන්න මේ විදියට පළවෙනි කලවස් එක මේ විදියට සිලෙක්ට් කරලා අපිට පුළුවන් මේ විදියට ෆේඩර් ඔන් කරද්දී ඔයාලට පේනවා ඇති එක කියලා ප්‍රෝග්‍රෑම් කරපු කලවස් එක වැඩ කරනවා. ඊළඟට දෙවෙනි කලවස් එකත් මේ විදියට ඔන් කරාම ඒකත් ඔයාලට පේනවා දෙවෙනි කලවස් එක වැඩ කරනවා කියලා. ඒ විදියට අපිට තුන්වෙනි කලවස් එක හතරවෙනි කලවස් එක මේ විදියට වැඩද කියලා බලා ගන්න පුළුවන් හරියට. හොඳයි ඊළඟට කරන්න තියෙන්නේ අපිට මෙන්න මේ සෙන්ස් බටන් වලට මෙතන බටන් 8ක් තියෙනවා. මේ කලවස් 4 අපි බටන් 4කට ප්‍රෝග්‍රෑම් කරගමු. ඒකට අපිට කරන්න තියෙන්නේ මුලින්ම මේ විදියට තමයි අපේ DMX එක තියෙන්නේ. ඉතින් අපි මෙතන පළවෙනි කලවස් එක මේ විදියට සිලෙක්ට් කරලා එක කියන එක ඔබලා ඊට පස්සේ මෙතන මම මුලින් දාගන්නවා රතු පාට. ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන් මේ ෆේඩර් වලින් වෙනස් කරගන්න පුළුවන්. කැමති පාටක් දාගන්න පුළුවන්. මම මේ විදිහට රතු පාට දාගන්නවා. මේ විදිහට අපි පළවෙනි කලවස් එක සිලෙක්ට් කරලා මේ විදිහට රතු පාට මේ විදිහට හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන ප්‍රෝග්‍රෑම් කියලා බටන් එකක් තියෙනවා DMX එකේ. ඒක ටික වෙලාවක් ඔබාගෙන ඉන්න ඕන. ඊට පස්සේ මිඩියට් කියන බටන් එකක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති. ඊළඟට මේ මිඩියට් කියන බටන් එක එකපාරක් ඔබලා මෙන්න මේ විදිහට මෙතන සෙන්ස් බටන් වල පළවෙනි බටන් එක මේ විදිහට ප්‍රෙස් කරනවා. එතකොට ඔයාලට පේන ඇති ප්‍රෝග්‍රෑම් වුණා එක. ඊළඟට අපි මේ විදිහටම දෙවෙනි කලවස් එක දෙවෙනියට ප්‍රෝග්‍රෑම් කරපු කලවස් එක මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕන. ඊළඟට ඒකත් මම මෙන්න මේ විදිහට රතු පාට දාගන්නවා. රතු පාට දාගෙන ඉවරලා අර කලින් විදිහටම මිඩියට් බටන් එක ඔබනවා. මෙන්න මේ විදිහට මිඩියට් බටන් එක ඔබලා දෙවෙනි බටන් එක ඔබනවා. ඒකත් ප්‍රෝග්‍රෑම් වුණා. ඊළඟට තුන්වෙනි කලවස් එක ඒකත් මම මේ විදිහට රතු පාට දාගන්නවා. ඊළඟට මිඩියට් බටන් එක ඔබනවා. ඊළඟට තුන්වෙනි බටන් එකට දාගන්න. මේ තුන කියන එක මෙතන මැකිලා තින්නේ. මේ තියෙන තුන්වෙනි බටන් එක. තුන්වෙනි බටන් එකට ඒක සිලෙක්ට් කරනවා. ඊළඟට හතරවෙනි කලවස් එකත් මම මෙන්න මේ විදිහට රතු පාට දාගන්නවා. මිඩියට් බටන් එක ඔබනවා. හතරවෙනි සෙන්ස් බටන් එකට දාගන්නවා. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මේ විදිහට පළවෙනි කලවස් එක, දෙවෙනි කලවස් එක, තුන්වෙනි කලවස් එක, හතරවෙනි කලවස් එක මේ විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා.
හොඳයි ඔන්න ඔය විදිහට තමයි අපිට මේ බටන් එකට දාගන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි මේ රටාව ඔටෝ යන විදිහට හදාගන්නේ කොහොමද කියලා. හොඳයි ඉතින් ඊළඟට අපි මෙතන අපි දැන් මුලින් මේ බටන් හතරට 1 2 3 4 කියලා ලයිට් හතර ප්‍රෝග්‍රෑම් කරගත්තා. ඊළඟට අපි මේ බටන් හතරට දාගත්ත මේ ප්‍රෝග්‍රෑම් එක මේ චේස් කියලා වලට බටන් 6ක් පේනවා ඇති. ඉතින් අන්න ඒක chase 1 කියන එකට අපි මේ ප්‍රෝග්‍රෑම් එක දාගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති chase 1 කියලා දුන්නා මෙතන ඔයාලට 1 කියලා පෙන්නනවා. ඊළඟට chase 2 එක 2 කියලා පෙන්නනවා. ඉතින් මේ විදිහට මේ බටන් ටික අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. හොඳයි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක මම දාගන්න යන්නේ මෙන්න මේ chase 1 කියන බටන් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන chase බටන් ටික මේ විදිහට සිලෙක්ට් කරනකොට මෙතන ඩිස්ප්ලේ එකේ මුලින්ම පෙන්නනවා අපිට මේ chase බටන් එකේ නම්බර් එක. ඔයාලට ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ chase 1 කියන එක අපි මෙතන දාගෙන ඉන්න ඕන. ඊළඟට අපිට මේ chase 1 කියන බටන් එකට අපි කලින් ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා ඒක ඩිලීට් කරගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන auto delete කියලා බටන් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ බටන් එක ඔබාගෙන මෙන්න මේ chase 1 කියන බටන් එක අපි ප්‍රෙස් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ එකේ ඉන්ඩිකේට් කරා delete වුණා කියලා. ඊළඟට අපි ප්‍රෝග්‍රෑම් එක chase 1 කියන බටන් එකට දාගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඒකටත් chase 1 කියන නම්බර් එක මේ විදිහට වැටලා තියෙන්න ඕන. ඉතින් අපි මුලින්ම දෙන පළවෙනි ලයිට් එක නිසා මේ විදිහට අපි පළවෙනි ලයිට් එක සිලෙක්ට් කරගන්න ඕන පළවෙනි බටන් එක ඔබලා. ඊළඟට අපි මෙන්න මෙතන මිඩියට් කියන බටන් එක මේ විදිහට එකපාරක් ප්‍රෙස් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති එක කියන මෙන්න මේ පවර් කෑන් එක ප්‍රෝග්‍රෑම් වුණා. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ දෙවෙනි පවර් කෑන් එක. මම දැන් රටාව හදන්න යන්නේ මේ පැත්තට දුවන විදිහට. ඊළඟට මෙන්න මේ දෙවෙනි පවර් කෑන් එක මේ විදිහට මේ බටන් එකෙන් සිලෙක්ට් කරලා ඊළඟට ආයෙත් අපි මිඩියට් කියන බටන් එක මේ විදිහට එකපාරක් ප්‍රෙස් කරන්න ඕන. ඊළඟට තුන්වෙනි පවර් කෑන් එක මේ විදිහට මෙතන බටන් එකෙන් සිලෙක්ට් කරලා ඊළඟට ආයෙත් මිඩියට් කියන බටන් එක මේ විදිහට ඔබන්න ඕන. ඊළඟට හතරවෙනි පවර් කෑන් එකත් ඒ විදිහටම සිලෙක්ට් කරගන්න ඕන. හොඳයි ඉතින් මේ කලවස් ටික මේ විදිහට වම් පැත්තට දුවන විදිහට chase 1 එකට දැන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් බටන් එක මේ විදිහට බාගෙන ඉන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ප්‍රෝග්‍රෑම් කියන එක මෙතන ඉන්ඩිකේට් කරන බල්බ් එකකින්. ඉතින් මේ විදිහට ප්‍රෝග්‍රෑම් කියන බටන් එක මේ විදිහට බාගෙන ඉන්නවා. ඊළඟට ඔයාලට පේනවා ඇති බෑක් අවුට් වුණා. ඊළඟට අපි මෙතන මේ බෑක් අවුට් කියලා බටන් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ බටන් එක ප්‍රෙස් කරලා බෑක් අවුට් කරමු. හොඳයි අපි දැන් chase 1 කියන එකට අපි ප්‍රෝග්‍රෑම් එක දාගෙන ඉවරයි. ඉතින් අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන chase 1 කියන එක සිලෙක්ට් වෙලා නැහැ. ඉතින් අපි මෙන්න මෙතන chase 1 කියන එක මේ විදිහට දාගන්න ඕන. මොකද ඒකේ තමයි අපි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් ඊළඟට අපි මෙතන ඔයාලට ඉස්සෙල්ලා මම auto delete කියලා බටන් එකක් තියෙනවා කියලා. අන්න ඒ බටන් එක එකපාරක් ඔබන්න ඕන. මෙන්න මේ විදිහට. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන auto කියන තැන මේ විදිහට බල්බ් එකක් පත් වුණා. ඉතින් එතනින් අපිට මේ auto කියන එක ඉන්ඩිකේට් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ තියෙන fader එක මේ විදිහට උස්සන්න. ඉතින් මේ fader එකෙන් තමයි අපිට මේ රටාව දුවන එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න තියෙන්නේ. හොඳයි ඔයාලට පේනවා ඇති අපේ රටාව auto වැඩ කරන විදිය. අපිට පුළුවන් මෙන්න මේ fader එකෙන් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. ඉතින් ඔන්න විදිහට තමයි අපිට මේ කලවස් අතර මේ විදිහට රටාවක් දුවන විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය නම් පුළුවන් මේක දෙපැත්තටම දුවන විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න. හොඳයි මම ඔයාලට එකත් ප්‍රෝග්‍රෑම් කරලා පෙන්නන්නම්. හොඳයි ඉතින් ඔන්න විදිහට තමයි අපිට කලවස් ටික මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් දැනගත්තා කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න comment කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.